අවුරුදු 18ට අඩු සෑම පුද්ගලයෙක්ම දරුවෙක් ලෙස අපි සැලකනවා. මේ දරුවන් විවිධාකාරයි. ඒ නිසාමයි ඇඟිලි පහ ඔබේ නෑනේ එක වගේ දරුවනුත් වෙනස් ඇඟිලි පහ වගේ කියලා කියන්නේ. දරුවෝ හිතන පතන ආකාරය වෙනස්. ඔවුන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. ඒ විතරක් නෙවෙයි නිර්මාණශීලී හැකියාවන්ද දරුවගෙන් දරුවට වෙනස් වෙනවා. කායික හා මානසික ශක්තියින් වල වෙනස්කම් තියෙනවා. පාසල් යන අවුරුදු 12 සිට 18 දක්වා දරුවන් ගත්තොත් ඔවුන් තුළ මේ වෙනස්කම් ප්‍රබලව ඉස්මතු වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම ඔවුන්ගේ එකම අරමුණ ඉලක්කය ලෙස දකින වැඩිහිටි පරපුරක් සිටින වර්තමානයේ ඒ කොතෙක් දුරට දරුවාට යහපත් වෙනවාද යන්න ගැටලුවක්. පැහැදිලි ඉලක්කයක් පැවතීම පුද්ගලයෙකුට මෙන්ම පවුලක සාර්ථකත්වයට වහල් වෙනවා. ඉතින් දරුවා තුළද පැහැදිලි ඉලක්කයක් ගොඩනගා ගැනීමට අප ඔවුන්ට සහාය දිය යුතුයි. ඒ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් යහපත් පුරවැසියෙකු වීම කරා යන ඉලක්කයක් විය යුතුයි. ඒ නිසාමයි අපි ඔවුන්ට සහාය දිය යුත්තේ. එහෙමනම් දරුවන්ට ඉලක්ක ලබා දීමේදී මෙන්න මේ කරුණු ගැනත් අප සිතන්නට අවශ්‍යයි. ඉලක්ක දරුවාට ළඟා විය හැකි ඒවා විය යුතුයි. ඒ වගේම තමයි ඉලක්කය දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොවිය යුතුයි. ඉලක්ක සකස් කිරීමේදී දරුවාගේ අදහස්, දරුවාගේ කැමැත්ත විමසීම අනිවාර්යයි. ඉලක්ක ලබා දෙනවා මෙන්ම එම ඉලක්ක වලට ළඟා වන්නේ කොහොමද යන්නේ දරුවට අවබෝධ වන අයුරු සාකච්ඡා කිරීම වගේම සැලසුම් කිරීමත් වැදගත්. දරුවට හොඳ මඟ පෙන්වන්නෙකු වන්න. තම ඉලක්ක වලට දරුවන් දිරිගන්වන්න. අනාගතයේ ළඟා කරගත හැකි ඉලක්ක පෙන්වා දෙන්න. දරුවා අසාර්ථක වූ අවස්ථාවන් වලදී දරුවාව දිරිගන්වන්න. මේ තුලින් සාර්ථකව ඉලක්ක කරා යන දරුවෙක් පමණක් නොව සමාජයට වැඩදායී පුද්ගලයෙකුද නිර්මාණය වනු ඇත.